බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා, පින්වත් ආනන්ද, මේ ධර්මයට සමහර අය හරි මනාපයි. කන් යොමු කරනවා. ධර්ම දේශනාවක් කියනකොට කන් යොමු කරනවා, ඒකට කැප වෙනවා. සමහර අයට මේ බණ රුස්සන්නේ නැහැ. ධර්ම දේශනාව රුස්සන්නේ නැහැ. පින්වත් ආනන්ද, කුමක්ද සිතෙන්නේ? මේකට හේතුව මොකක්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දේ අපි දරා ගන්නවා. එහෙනම් ආනන්ද අහන්න. ආනන්ද, එක ගමකින් උපමාවකින් ආනන්ද මම මේක කියලා දෙන්නම්. එක ගමකින් ඈත ගමකට මිනිසෙක් යනවා. රස්සාවල් කරගෙන ඔහි ඉන්නවා. ඒ ණයට කතා බහ කරනවා. එයාගේ වැඩේ කරගෙන ඉන්නවා. කලාතුරකින් කාලයකට පස්සේ අර පැරණි ගමෙන් කෙනෙක් එනවා. අර කෙනා ඉන්න පැත්තට. එයත් එක පොඩ්ඩක් කතා කරලා අහනකොට එයා කියනවා, මේ කොහොමද ඔබ? දැන් හොඳම උදාහරණයක් කියන්න, මම දැක්කා මම මේ වචනවල සාමාන්‍ය මිනිස්සෙක් වචන ප්‍රකාශ කරනවා.